සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා සියලුම අස්වසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අද පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාබීන්ට වැදගත් වන තොරතුරු තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. අස්වසුම මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව ලැබෙන දිනය සහ අප්‍රේල් මාසයේ අස්වසුම මුදල් බැංකුවට වැටෙන දිනය පිළිබඳව අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඉතින් නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද කියනවා නම් අස්වසුම සම්බන්ධයෙන් සහ මෙන්න මේ විදිහට වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන්න තිබුණ දීමනාවක් සම්බන්ධයෙන් ඔන්න ඔය වගේ තොරතුරු තමයි අපේ නාලිකාව හරහා ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් ඒ හින්දා පුළුවන් ඔයාලට නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එහෙම දිගටම එකතු වෙලා හිටියොත් තමයි මෙන්න මේ වගේ අස්වසුම නවතම තොරතුරු එසැනින් බලාගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ වගේම අස්වසුම සම්බන්ධයෙන් මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරලා අපෙන් අහන්න. අපි ඉදිරි වීඩියෝස් වලදී ඒවට තොරතුරු අරගෙන එන්න. ඉතින් ඔන්න මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් කතා කරොත් එහෙම ඔයාලට මෙන්න මේ වැඩිහිටි දීමනාව රජයේ සේවකයන්ගේ වැටුප් ගිණුම් වලට බැර වුණාට පස්සේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් 2026 මාර්තු 26 වෙනිදා මෙන්න මේ විදිහට ලැබෙනවා. ඊට පසුව ඔයාලට මෙන්න මේ වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් වලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න තව දෙයක් තමයි අප්‍රේල් මාසයේ දීවනාව පළවෙනි අදියරේ දෙවන අදියරේ සියලුම දෙනාට ලැබෙනවාද කියන එක. ඉතින් ඔව් සියලුම දෙනාටම ලැබෙනවා. ඉතින් මෙන්න මේ මුදල් වලට බලාගැනීමේ හැකියාවක් තියෙනවා 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා 8 වෙනිදා. ඒ කියන්නේ අප්‍රේල් 5 අප්‍රේල් 6 අප්‍රේල් 7 අප්‍රේල් 8 මෙන්න මේ කියන දිනවල සිස්ටම් හැම කෙනාගේම අප්ඩේට් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කියන දේ තමයි මගේ සිස්ටම් එක අප්ඩේට් වෙන්න පරක්කුයි කියලා. ඉතින් එහෙම තමයි සිස්ටම් හැම කෙනාගේම එකම ටයිම් එකේ එකම දවසේ එකම වෙලාවේ අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් රැඳිලා ඉන්න සිස්ටම් එක අප්ඩේට් වුණ ගමන් මම වීඩියෝ එකක් අරගෙන එන්නම් සිස්ටම් බලන ලින්ක් එකත් එක්කම. එතකොට ඒ ලින්ක් එකකින් ඔයාගේ සිස්ටම් එකත් චෙක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තොරතුරු තමයි අරගෙන ආවේ. ඉතින් සිස්ටම් එකේ තිබිලා දවස් දෙකක් ඇතුළත ඔයාලගේ බැංකු ගිණුමට වැටෙනවා. අලුත් අවුරුද්දට කලින් ඔයාලට මුදල් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තොරතුරු වෙනස් වුණොත් එහෙම තොරතුරු අරගෙන එන්නම් රැඳිලා ඉන්න නාලිකාව සමග සියලුම දෙනාම. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.